Hi broskis. මම මේ කතා කරන්න යන්නේ Atlas 3i කියන ආකාශ වස්තුව පිළිබඳවයි. මුළු ලෝකෙම උණුසුම් කරලා තියෙනවා මේ ආකාශ වස්තුව දැනටමත්. ඔවුන් මේ කලින් දැක තිබෙනවා. වසර දහස් ගණනකට පෙර අපේ මුතුන් මිත්තන් ගලින් අමුතු සංකේත කැටයම් කර ගුහා බිත්ති මත අද්භූත දර්ශන පින්තාරු කරා. අකුණු සැර සහිත කව, දිගු දිලිසෙන වලිග සහිත තරු, අහසින් බැස යන ආලෝක ගෝල, ඔවුන් දෙවියන් ලෙස හැඳුන්වූ රූප අහසින් පැමිණෙන බව ඔවුන් සංකේතවත් කරා. මේවා මිත්‍යාවන් චාරිත්‍ර වාරිත්‍ර හෝ සරුංගල් වල්ගතරුවෝ උල්කාපාද පිළිබඳ සංකේතාත්මක අර්ථකථනක් බව අපට උගන්වා තියෙනවා. නමුත් ඒවා එසේ නොවේ නම් අපි කුමක් කළ යුතුද? එම පුරාණ කැටයම් මනංකල්පිත නොව මතකයන් නම් කුමක් කළ යුතුද? අසාමාන්‍ය දෙයක් දැක අනාගතය ගැන අනතුරු ඇඟවීමට උත්සාහ කළ අය විසින් ඒවා ඉතිරි කරන ලද පණිවිඩ නම්. අද අපි රාත්‍රී අහස දෙස බලන විට අපි ඔවුන්ගේම ප්‍රශ්න ප්‍රතිරාවය කරන බව අපිට පෙනී යනවා. ඔමුවා මුවා බොරිසෝව් සහ දැන් ඇට්ලස් 3i වැනි අන්තර් තාරකා අමුත්තන් අපගේ සෞරග්‍රහ මණ්ඩලය පසු කර යන අතර එය ඉතා හුරු පුරුදු ලෙස ශබ්ද කරන වාද විවාද ඇති කරන මාර්තුකා බවට පත් වී තිබෙනවා. විද්‍යාඥයන් විසින් ඔවුන් හඳුන්වන්නේ කොස්මික් ඉබාගාතය යන්නන් ලෙසයි. තවත් සමහරු ගවේෂණ පණිවිඩකරුවන් හෝ තවත් දෙයක් ගැන මුහුණනවා. මේ වස්තු මොනවාද? ඒවා පැමිණෙන්නේ කොහි සිටද? ඒවා මෙහි පැමිණෙන්නේ ඇයි? ඒවා අපිට දර්ශනය වන්නේ ඇයි? සෑම දර්ශනයක්ම මිත්‍යාව සහ යථාර්ථය අතර, ඉතිහාසය සහ අනාවැකි අතර රේඛාව බුද කරනවා. අපේ මුතුන් මිත්තන්ට දැනුණ ඒ පුදුමය, බිය සහ කුතුහලය දැන් අපටම ආවේනික වී හමාරයි. ඔවුන් වරක් අධ්‍යයනය කළ එකම අහසයට අපි සිටින විට අප සෑම විටම දන්නා නමුත් කලාතුරකින් මුහුණ දෙන සත්‍ය අපට මතක් වෙනවා. මනුෂ්‍යත්වයේ විශ්වයේ වෙන් නොවේ. අපි වෙන් වෙලා නැහැ. අපි තනි වෙලා නැහැ. අපි අපේ විශ්වයට වඩා පැරණි, පෘථුවියට වඩා පැරණි විශාල දිගහැරෙන කතාවක අපි එක් කොටසක් විතරයි. අහසේ අමුතු අමුත්තම් පෙනී සිටින විට ප්‍රශ්නය කවදාද නොවේ. අපි තේරුම් ගන්නේ කවදාද යන්නයි. See you. ෆලෝ කරන්න.